මේ බලන්න මේ තව දාස්පෙතිය වර්ගයක්. මේක හරි ලස්සනයි මේ මල් කීපයක්ම තියෙනවා මේකේ. දාස්පෙතිය මගේ වත්තේ හැමතැනම මම හදලා තියෙන්නේ. මේක කුමීන්ටත් කියනවනේ හොඳයි කියලා. ඒ නිසා හදලා තියෙන්නේ. හරි ලස්සන මලක්. මේකේ පාට හරි ලස්සනයි. කහ පාටක් නෙමෙයි නිකන්. තැඹිලි පාටක් නෙමෙයි අතර පාටක් වගේ. තියෙන්නේ. බලන්න කුරුල්ලොත් කෑ ගහන සද්ද ඇහෙන. ඔයාලත් උත්සාහ කරන්න. ඉතින් මේවා අපිට එච්චර ලොකු මහන්සි වෙන්න පුළුවන් ඕන දේවල් නෙමෙයි මේවා. පැල ටිකක් හදලා වතුර ටිකක් දාලා මම නම් පොහොර දාන්නේ කොළ රොඩු ගොම පොහොර ඒවා තමයි දාන්නේ. එතකොට මේ කෙසෙල් බඩ කෑලි ඕවා තමයි දාන්නේ. මොකද හදිස්සියකට තේ එකක් හරි බොන්න අපිට ඕන වුණොත් කඩාගෙන බොන්න පුළුවන් නේ. මේකේ කීපයක් මල් තියෙනවා පොහොට්ටුත් තියෙනවා. හරි ලස්සනයි. ඉතින් හිතටත් හොඳයි. ඔයාලටත් උත්සාහ කරලා බලන්න. ඉතින් බැරි නෑ පුළුවන් මේවා කරගන්න.